පාර්ලිමේන්තුව වෙතයි දැන් අවධානය. මහාචාර්යවරු ආචාර්යවරු කියන පිරිසට සමාජය තුළ යම් වශයෙන් වටිනාකමක් තියෙනවා. ඒ ගැන කියලා විශ්වාසයක් තියෙනවා. ඒ අය සමාජ උසස් තැනක වගේම අධ්‍යාපනයේ ඉහළ තැනකට ආපු පුද්ගලයෝ විදිහට සලකලා තමයි ආචාර්ය මහාචාර්ය විදිහට ඒ අයට ගරුත්වයක් දෙන්නේ. පාර්ලිමේන්තුව පත් වුණායින් පස්සේ අපේ මූලාසනයට පත් කරගත්ත ප්‍රධාන පුරවැසියා අපි කතානායකවරයා ආචාර්යවරයෙක් විදිහට. අවසානයේ එතුමාත් අපකීර්තියට පත් වෙලා අපේ පාර්ලිමේන්තුවත් අපකීර්තියට පත් වෙලා අද වෙනකනුත් එතුමාගේ උපාධි සහතික හොයාගන්න බැරුව වටේ යන දඩපත් වෙලා තියෙනවා. ඒ වගේ තත්ත්වයන්. ඊට පස්සේ අපි දැක්ක අපේ අධිකරණ අමාත්‍යවරයාටත් එවැනිම චෝදනාවක් එල්ල වුණා. දැන් මම දැක්ක අපේ රාජ්‍ය පරිපාලනයතුමා මහාචාර්ය අතර කියලා ගහලා පාවිච්චි කරා. දැන් එතුමාගේ අමාත්‍යාංශ ලේකම්ට සිද්ධ වුණා ලිපියක් අහන්න. අද දින සිට රාජ්‍ය පරිපාලන අමාත්‍යතුමාට මහාචාර්ය නමින් පට්ටමක් නැති බව කරුණා කරලා සලකන්න කියලා. දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා ප්‍රකාශයක් කළා. ඒ ප්‍රකාශය නිවැරදි ප්‍රකාශයක් නෙවෙයි. මම විශ්වවිද්‍යාලයේ 2009 වසරේ ඉඳලා 2024 වර්ෂය දක්වා මහාචාර්යවරයෙක් වශයෙන් ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක් වශයෙන් කටයුතු කරලා තියෙනවා. හැබැයි විශ්වවිද්‍යාල සේවයෙන් ඉවත් වුණාට පස්සේ විශ්වවිද්‍යාලයෙන් ප්‍රදානය කළොත් මිස අපිට මහාචාර්ය කියන තනතුරු නාමය භාවිත කරන්න පුළුවන් කමක් නැහැ. ආචාර්ය කියන නාමය පමණයි භාවිත කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මම අමාත්‍යාංශයේ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට දැනුම් දුන්නා මහාචාර්ය කියන එදව භාවිත කරන්න එපා කියලා. මගේ ඉල්ලීම පරිදි මම තමයි ඒක ලිඛිතව ලේකම්තුමාට දැනුම් දුන්නේ. එතුමා මහාචාර්ය කියලා පාවිච්චි කරා ඡන්ද කාලේ. මම ළඟ පෝස්ට් එකක් තියෙනවා නම් පෙන්නන්න. හරිද? පාවිච්චි කරා. නැත්තම් පාවිච්චි කරේ මොකටද? නැත්තම් පාවිච්චි කරේ මොකටද ඡන්ද කාලේ? ඒක මම අහන්නේ. නමුත් මතක තියාගන්න මම ඒකට වරක් ගන්න මේ කතා කරේ. මම රජයට යෝජනා කරන්නේ සිරුදනාම සමානයි මේ පාර්ලිමේන්තුවේ ඒ മന്ത്രിතුමාගේ හෝ മന്ത്രിතුමියගේ නමින් පමණක් අඳුන්වන්න. ඒ නිසා අපි ඒකකතාවයට යනවා. එතකොට මේ ආචාර්ය මාචාර්ය අවභාවිත නතර වෙනවා. මෙතන කතා වුණා ටයිටල් එක පාවිච්චි කිරීම සම්බන්ධයෙන්. ඒ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිබන්ධක කොමිසම සභාවට මැදිහත් වීම හැකියාවක් නැහැ. මේක එළියේ තියෙන එකක්. ටයිටල් එක පාවිච්චි කිරීම සම්බන්ධයෙන් ඒතෙන්දී සිවිල් පුරවැසියා තමන් විසින් ඒක තමන් භාවිතා කළ යුතුයි කියන අදහස තමයි තියෙන්නේ. යෝජනාව සම්බන්ධයෙන් අපි ක්‍රමවේදයක් සකස් කරමින් පවතිනවා. සංක්‍රමණික සේවකයන් විසින් මුහුණ දෙනු ලබන පහර දීම පහර